vlog number 2 වෙන්නේ අපේ සන්දීප පසුගිය vlog වලට ගන්න බැරි වුණා. ඒ දවස් වල අපි යන්නේ අපේ ඩෝරෙලි vlog. ඔව්. දැන් කොහෙද අපි යන්නේ මේ පාර? මේ පාර යනවා කියන්නේ නුවර හරහා නුවර එළියට. Sepaktamu maldi Sadeta adiya tiyana baya hitarreida Dilu wapita gedara yanna raawweida චූටි පුතේ ඔයාලා කොහෙද ඉන්නේ? මේ බීච් එකේ ඉන්නේ. අදත් ඔයා ගෙදර ඉන්නේ? යනවා කියන්නේ නුවර හරහා නුවර එළියට. ඊට පස්සේ මං හිතන්නේ එහෙමයි. ඊට පස්සේ අපි යන අපේ ජේසන් සහ රොබින් වදන්න. හරි. ඩිටේක් කරලාද? ඩිටේක් කරලා උත් ආව කොල්ල. බණ්ඩේල නගින්න ගියහන්. අම්මට ඔක්කොම ඉස්සර දෙන්න ඉස්සර වනේ. කවුද මෙතන ඉඳ තියනවනේ ඒකෙත්. එහෙම දපස්ලා. ඉතිමනේ. ඉතිමනේ. මේකත් දාපු. කේක් මේ කේක් කියලා අපි. ඔයාට ඉස්සරහා තියලා තියෙන්නේ. ඉස්සරහා තියලා තියෙන්නේ. නේද? ඊට යන්නනේ. ඒක රැප් එකේ තියෙන. නම් නම්බර් කියපන් මේ නම්බරේ ඔබ ගියාට පස්සේ දැන් මෙව Prince of Sri Lanka උද ඉන්නේ ජර්මරේ ඒක කොහෙද ඉතින් බහලා අද පානේ විවිධ රබඩ අපි ඉතින් උදේ 4:00ට විතර ගෙදරින් ආපු නිසා අපිට බඩගිනි. අපි දැන් කන්න යන්නේ. දැන් වෙලාව සමනින් 7ට විතර ඇති. අපේ විශ්යා ඉන්නවා. ඊට පස්සේ කවුද අපි සුදු එකක් ඇඳගෙන තිෂාන් ඉන්නවා. ඊපස්සේ දැන් බයින අපේ සද්දන්ත කුලේ සන්දීප. චුකොල්ලා දවසේ ප්‍රථම ජයග්‍රාහකයා. එච්චරද බං අපේ ආවේ? හරි. ආපුනේ. අවුල දාන්න එපා. අද දෙන්න. උදේට කන්නේ. ඒ වණ්ඩිය. ඒ හොදන මගේ තනියම වෑන් අපා. ඒ ඔබ ගියේ නැද්ද? ඉන්නේ. ගියේ පාන් වල. උදේට ගාලා ඉවරයි. යන්නේ. ඉතින් අපි උදේට කෑමත් කාලා ඊට පස්සේ ඒක උත් පීලා දැන් අපි යනවා අම්බුලුවට. අපි නුවරඑළියට නුවර පාරෙන් යන හින්දා අපි අපේ පළවෙනි ස්ටොප් ඒ කියන්නේ අපේ ඩෙස්ටිනේෂන් එක විදියට අපි අම්බුලුව තෝරගත්තා. මොකද අපිට උදෙන්ම යන්නත් පුළුවන්. ඒකේ පොඩ්ඩක් ඒ කියන්නේ දපල් වෙද්දි සෙනගත් වැඩි නිසා අපි උදෙන්ම ගිහිල්ලා අම්බුලුවවත් නැගලා කෙලින්ම නුවරඑළියට යන් කියලා තමයි සෙට් එක කතා වුනේ. ඉතින් දැන් අපි යනවා අම්බුලුවට. බල්ල වෙන්න මගේ අංශ ඒක තව තියෙනවා ලොකු එකක්. Terus bela tahu lur. කේබල් කාර් එක ගහන එක තමයි. කේබල් කාර් එක.
නැද්ද? ඒ නවත්තන කොට නාවයි විශ්ව මට බය ඔක්කොටම මේ අම්බුලුවට එන පාර ලොකු කන්දක් තියෙන. ඉතින් ගොඩක් අයගේ වාහන හීට් එහෙම වෙනවලු. ආසනාවකට වගේ අපේ වාහනේට ප්‍රශ්නයක් වුණේ නෑ. ඔයාලා ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉන්න වාහන හීට් වෙනවද කියලා. අපි යමු. ඉතින් කොහමරි උදේ 9 විතර වෙද්දී අපි කොහමරි අම්බුලුවට ආවා. සෙනගනම් හිටියේ නැතිම තරම් ෆොරිනර්ස්ලා ටිකක් හිටියා. ෆොරිනර්ස්ලායි අපි හිටියේ. ඉතින් අපි දැන් යන්නේ අම්බුලුවට නගිනවා. උදේට කෑවා බිව්වා. ඊට පස්සේ අපේ YouTube මේ පරදාන බ්ලොග් එකට තම්බ්නේල් ෂොට් එකක් ගත්තා. දැන් අපි වෙල් ඉන්නවා අම්බලුවාවට. යා අම්බලුවාව වගේ නගින්නේ. චරමාරු කියලා නැත්තර හිතුවේ. ඉතින් කොහොමරි අපි අම්බුලුවාව ටොප් එකටම ආවා. ඉතින් ඕක තමයි view එක. ඉතින් දැන් අපි ආ යනවා නූරැලියට. ඉතින් අපි ප්ලෑන්ස් චුට්ටක් වෙනස් වුණා මේ හරියේදී. මොකද අපිට දැන් නූරැලියට යන්න තියෙන ටයිම් එක ගොඩක් තියෙනවා. අපිට කබානා එකට චිකන් එක තියෙන්නේ 2:30 විතර තිබ්බේ. ඉතින් අපිට ගොඩක් වෙලාව තියෙන නිසා අපි කතා වුණා උදේට තේක බිව්වට පස්සේ රම්බොඩැල්ල බලන්න යන්න කියලා. රම්බොඩැල්ල බලන්න යන්න තියෙන රෙස්ටොරන්ට් එකේ දවල්ට කෑම කාලම නූරැලියට යන්න කියලා කතා වුණා. තව ඇත්තටම නුවර එළියට තව කිලෝමීටර් 40ක් විතර වෙයි. ඉතින් අපේ දවල් ටී එක බොන්න ආව. ඉතින් දාවේ. ඉතින් අපි දැන් මේ කඩේට ආවා තේ එකක් බොන්න. දැන් මේ තේ එක බීලා ඉවරලා අපි යනවා රම්බොඩැල්ල බලන්න. හරියට හැන්දලක් වගේ ඉතින් අපේ තේකත් බිව් අපි තේක බීලා ආයෙත් කිලෝමීටර් 20ක් 25ක් විතර එන්න වුණා. දැන් අපි යනවා රම්බොඩැල්ල බලන්න. I tried so hard and got so far, but in the end it doesn't even matter. I had to fall to lose it all.
කොමාරි අපි රම්බොඩ ෆෝල්ස් හොටෙල් එකට ආවා මේ හොටෙල් එක මැද්දෙන් ගිහිල්ලා ඒ කියන්නේ පල්ලෙහා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකක් තියෙනවා ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙන් තමයි රම්බොඩ දියාල බලන්න යන්න තියෙන්නේ ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ කට්ටියම ඉන්නවා ඉතින් මේ රම්බොඩ ෆෝල්ස් හොටෙල් එකෙන්මයි අපි ලන්ච් එකක් ගන්න කතා වුණේ මොකද එතකොට අපිට දෙකක්ම එකතැන කවර් වෙන හින්දා අපි යමු ඉතින් අපි යන රම්බොඩ ෆෝල්ස් බලන්න Blonde и брюнетки мне не важно, нашла стайл. රම්බොඩත් බැලුවා ඔය තියෙන රම්බොඩ ඉතින් යන්නේ අපි හොටෙල් එකට අපි යන්න ඉතින් තමයි අපි ලන්ච් එක ගන්න ඉතින් දැන් අපි ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා දැන් අපි කෙලින්ම යනවා කබාන එකට මොකද අපිට චෙකින් එක තියෙන 2:00 විතර ඉතින් අපි යමු මේක තමයි අපි අදින්න කබාන එක කාම ලුක් එකක් තියෙනවා එතන වට්ට එතන ආපු ගමන අමතු වුණා අපේ කබාන එක පෙන්නන්න ජුට්ටක් වහිනවා මේක තමයි අපේ කබාන එක දොර හැටින්න පියන් ඇතුළට එතන තියෙනවා ප්‍රයිවට් රූම් එකක් චූඩි කිචන් මෙතන තමයි අද ෆුල් සෙට් එක ඉන්නේ නයිස් view එක ටම් පයින්න කපු හෝදල මිසක්ක මොකද අපේ වීඩියෝ තෝ දාන මේක බ්ලොග් එකේ දැම්මේ නැත්තම් බලපන් ඉතින් අපි සෙට් එක ප්ලෑන් කරන් හිටියේ කබාන එකට ඇවිල්ලා පොෂ් එකක් එහෙම දාගෙන ගේකරි පාක්කයන් කියලා ඒ කියන්නේ නුවරඑළිය ටවුන් එකේ පොඩ්ඩක් අවුවක්යක් දාමු කියලා ඒ ඊට ඉස්සෙල්ලා අපි දැක්කා කබාන එක ඉස්සරහට මීදුම ඇවිල්ලා තියෙනවා ඉතින් අපේ මීදුම ඇවිල්ලා තියෙන ඉඩමට පොඩ්ඩක් හොරෙන් පැන්න වගේ තමයි ඇත්තම කිව්වොත් මොකද කරන්ට් එකක් එහෙම දාලා තිබ්බේ ඒත් ඉතින් අපි එහෙම සැලෙනවද අපි ගියා අපි යන්න අර හිඳලා ආවේ අපිට පේන්නේ අපේ කබාන එක ඉංගායත් මීදුම ලස්සනයි ඒත් අපි ආවට අපිට ඉච්චරලා ඉන්න හම්බුන්නේ නැහැ මොකද මීදුම වැඩි වුණා අපිට කබාන එකවත් පේන්නේ නැතුව ගියා දැන් අපි යනවා නුවරඑළිය ටවුන් එකට ඉවුඩ දෙකම රයිට් එක ඔක්කොම
අපි නුවරඑළිය ටවුන් එකේ ඉන්නේ අතට විතර ඇති. උඹට වටියක් දාන්නව සෙට් එකම. ගැගරි පාක් කියන්න බැලුවේ. මේ දවස් නෙමෙයි මේ ගැගරි පාක්කේ කොහොමද 6 විතර වහනවා. කන්න හොඳ තැනක් හොයනවා තාම නම් හම්බුනේ. ඉතින් කොහොම හරි අපි නුවරඑළිය ටවුන් එකේ බ්‍රෑට කෑම කෑවා. ඊට පස්සේ අපි ආයෙත් කබාන එකට ආවා. ඇවිල්ලා අපි තේ එකක් හදාගත්තා. මොකද එදා මාරම සීතලයි අපිට. කොච්චර සීතලද කියනවා නම් අපි හදාගන්න තේ එක අපි බොන්න යද්දි සීතල වෙලා. ඉතින් හිතා ගන්නකො සීතල. ඉතින් අපි දැන් සින්දුවක් කියන්න යන්නේ. සුමීරි පානේ පදමට ගහලා එක මරුණා ත්‍රිකත සැපයි අද ජොලි කරලා. සුමීරි පානේ පදමට ගහලා එක මරුණා ත්‍රිකත සැපයි අද ජොලි කරලා. නොකාට නොබී ලෝකකමට වස්තු සොයන්නේ මරුණදාට කොපින් එකේ අපි නිදියන්නේ. නාමි කතාලීනේ කපා පාදන ගාලා රසිකා චන්ද්‍රවලා එන්න එබීලා විශ්ලේ විති රශ්මි ගඳන් දැලේ විදාලා විශ්ලේ විති රශ්මි ගඳන් දැලේ. ඉතින් මේ තියෙන අපේ නුවරඑළිය ට්‍රිප් එකේ දෙවෙනි දවස. දැන් පාන්දර 3 මාට විතර ඇති. මට පොඩ්ඩක් කලින් ඇහැරුණා. ඒ ඇහැරුණ වෙලේ මේ ක්ලිප් එක නම් ගත්තේ. කට්ටිය ඔක්කොම නිදි. අද තියෙන අපිට හොටන් ප්ලේන්ස් යන්න. කට්ටිය ඇහැරුණ ගමන් පිටත් වෙන්න යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි උදේ 6:00 විතර වෙද්දි කොල්ල සෙට් එක ඔක්කොම ඇහැරුණා. දැන් ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ හොටන් ප්ලේන්ස් යන්න. මොකද උදේම යන්න බැලුවේ. මොකද හොටන් ප්ලේන්ස් ගිහිල්ලා ඔය රූට් එක ගිහිල්ලා එන්නත් සමන් පැය 4ක් විතර යනවලු. යමු. It's fantastic. You can brush my hair, undress me everywhere. Imagination, that is your creation. Come on, Barbie, let's go party. Barbie girl in the Barbie world. ඉතින් කොහොම හරි උදේ 9 විතර වෙද්දි කොහොම හරි කොල්ලෝ ටික ලෑස්ති වුණා. අපි ඊට කලින් යන්න හිටියත් 9 විතර වුණා. ඉතින් දැන් ඉතින් අපිට යන්න තියෙන්නේ හොටන් ප්ලේන්ස් වලට. let's go. අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ ඕඩන් ප්ලේස් වලට. අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් නෑ නේද? ෆයිනල් නෑ නියම්. නුවරඑළිය ෆයිනල් එක. රෝහිල් නුවරඑළිය ඔහි නෙමෙයි. ඒ විශ්ව ජේවිල් කෙනෙක් දත් බෙහෙත් තියනවරගේ. දත් බෙහෙත් ඉතින් දැන් අපි ඔක්කොම හොට් ප්ලේන්ස් යනක මං ඉන්නේ. නුවරඑළිය හැමදාම මෙහෙම දන්න පියපු දවසේ උතුවේ නම් මාරු මේදුමක් තිබ්බ. පාර පේන්නෙත් නෑ. තිෂාන්ලගේ අයියා ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියලා හිතා ගන්නත් බැරි විදිහට අපි. ඉතින් අපි මගින් මොනවා හරි කාලා බීලා ඉක්මනට මම හොටන් ප්ලේන්ස් වලට. ඉතින් දැන් අපි උදේට කෑවා බිව්වා. කෑවේ නම් ඇත්තටම රොටි කෑවේ. රොටි එක්ක අර හතු කරි එකක් තිබ්බා මාරම රහයි. ඒත් එක්ක මෙතන තියෙනවා බඩිරිඟු. ඒ බඩිරිඟු එකට මාරම රහයි. ඒක නිකන් බාබකියු සෝස් එකක් ගාලා දෙන්නේ. බඩිරිඟු ටික හැදෙන්න චූටි වෙලාවක් ඕනි කිව්වා. අපි ටිකක් ඇවිදෙවිදිද්දි අපි කන නවතුපු කඩපේලිය ගාවේ චූටි බාර අතුරට තිබ්බා. මේ මොකක්ද ඇත්තටම ගඟ කියලා දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනයි. පට්ටි පොලේ බස්සනවා. පට්ටි පොලේ. බෝන්නේ කොහොමද මේ අක්කට දෙමිඩුවා. එතන වීව් එක ලස්සනයි. එතන මෙතන මාර ලස්සනයි. අද පොඩ්ඩක් සහෝදරෙක් වන්ඩි දෙන වන්ඩි ෆොටෝස් ඉතින් මෙතන ඇත්තට මාරම ලස්සනයි. මොකද අර පයිනස් ගස් කැලෑවස්සට මේදුම ඇවිල්ලා මාරම වයිබ් එකක් එතන තිබ්බේ. අපි පොඩ්ඩක් නැවතුවා මෙතන ෆොටෝස් ටැග් ගන්න කියලා. මෙතනින් පස්සේ අපි කෙලින්ම යනවා හොටන් ප්ලේන්ස් වලට. මම බිමින් ඉඳලා වැන්න බිමින්. ඔක්කොම බිමේටි. මිෂෝ උදේ වුණාව. ඉතින් මේ තියෙන හොටන් ප්ලේන්ස් වල එන්ට්‍රන්ස් එක මෙතනින් ටිකට්ස් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ.
අපි යමු. ඒ ඇතුළට බලයක් අප්පා. කැතයි. ඇතුළට බලයක් කැතේ වේවා. කැතයි නේ. Contact ko Modern players sama ඉතින් මෙතන ඉඳලා තමයි හෝටල් ප්ලේන්ස් පටන් ගන්න. අපිට ඉස්සෙල්ලාම බලන්න තියෙන පුංචි ලෝකාන්තය මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර තියෙනවා කියලා තමයි කිව්වේ. අපි යමු. ඕක දෙක්ක දඩ ගහයි උඹට අපේ කට්ටිය හෝටල් ප්ලේස් නගින්න පටන් ගත්තා. හයි කට්ටිය බිස්කට් එහෙම නම් ගත්තා කන්න කියලා. මං හිතන්නේ ඉවරයි. පළවෙනි පඩි වේලිය විතරයි නැගී. පළවෙනි පඩි වේලිය විතරයි නගින්නම් උනේ. බිස්කට් ඔක්කොම ඉවරයි. කොකා කෝලා එකෙත් භාගයක් ඉවරයි. අපි බැලනේ. නගින්නවත් තාම හිතුවේ නෑ. කවන්නේ අපි බලමු. නගින්න පටන් ගත්තෙත් නේ කට්ටියට මහන්සි. ඔයාට නැත්තේ. අපි නම් ගේම කිව්වේ නෑ. මහන්සි. කට්ටිය අමාරුවෙන් පුංචි ලෝකාන්තයට ආවා. ඉතින් පුංචි ලෝකාන්තේ ඔන්න ඉතින් කට්ටිය පුංචි ලෝකාන්තයට ආවා. තව යන්න තියෙනවා. ඉතින් අපි ඉතින් මීදුම ගොඩක් තිය කියලා වාසනාවට මීදුම නැහැ. ඉතින් බලමු අපි ඉස්සරහට. මහල මේ ලෝකාන්තයට යන්නත් තියෙනවා. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ලෝකාන්තෙත් මේ වගේ ලස්සන view එක තියෙයි කියලා. ඉතින් දැන් අපි පුංචි ලෝකාන්තයට සමු දීලා ඇත්තම ලෝකාන්තය බලන්න යන්නේ. තව කිලෝමීටර් 1.5ක් තියෙනවා. ඉක්මනට යමු. දැන් නම් කොල්ලොන්ට ඇත්තටම හති. ඉතින් මොනවා කරන්නද? කිලෝමීටර් 4ක් විතර තියෙනවා මේ ෆුල් ජර්නි එක. මේ කියන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් බලන්න යන. තව බේගසල් එහෙම බලන්න තියෙනවා. පුංචි ලෝකාන්තයට පස්සේ මම බෝඩ් එකේ තිබ්බ කිලෝමීටර් 1.5යි කියලා. වර්ල්ඩ්ස් එන්ඩ් ඒ කියන්නේ ලොන් කාන්තෙට. දැන් අපි කිලෝමීටර් 2ක් විතර එනවා තාම නැහැ. මං හිතන්නේ අපි ආවා. යා ඉතින් අපි කොහොමරි පුංචි ලෝකාන්තයේ දෙකම බලාගත්තා. අපේ වාසනාවට එතන අද මීදුමවත් නැතුව ලස්සනට තිබ්බා ක්ලවුඩි විදියට. ඉතින් කොහොමරි අපිට අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ බේගස්සැල්ල බලන්න. යමු. බේගස්සැල්ලට යන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ බේගස්සැල්ල. බේගසල්ලත් ඉවරුණා. කිලෝමීටර් 4ක් විතර ආව තාම යන්න.
එපා වෙලා ඉන්නේ. මම දන්නේ කවදා ගෙදර යන්න පුළුවන් වේද කියලා. අයියක්කයි මෙතන මෙතනදි මම මොකක් හරි කියන්න කියලා වීඩියෝ එකක් ගත්තට මට කියන්නවත් ඇත්තටම කල්පනාවක් නැහැ. මොකද ගොඩාක් මහන්සි අපි සෙට් එකටම ගෙදර යන සීයෙන් තමයි ඉන්නේ. මම හිතන්නේ අපි අන්තිමට යන තැන මේක වෙයි. Howden Plains. මොසෝනේ පැය 4ක් විතර ගියා මේක නැගලා ඉවර කරගන්න. දැන් වෙලාව 4ට විතර ඇති. ඒත් අපි තාම දවල්ට කාලා නැහැ. මම හිතන්නේ ඒක තමයි අපිට ගොඩක් මහන්සි දෙන්න ඉන්න ඇත්තේ. දැන් ඉතින් අපි ආවා කෑම කන්න. අපි ආවා කන්න. ඇත්තම කිව්වොත් අපේ තව ප්ලෑන්ස් තිබ්බා නෝරෙලි කරන්න ඒත් ටයිම් මැනේජ්මන්ට් අපිට පොඩ්ඩක් අවුල් ගියා. අපි මෙතනින් කෑම කාලා කෙලින්ම ගෙදර යන්න ඉන්නේ. පේනවා ඇති කොල්ලෝ ටික මෙන්ටලි සහ ෆිසිකලි දෙකින්ම වැටිලා තියෙන්නේ. ඒ නිසා ගෙදර යනවා අපි. කොහොම හරි ඉතින් දවස් දෙකක අපේ නෝරෙලි ට්‍රිප් එක ඉවර වෙන්නත් ළඟටම ඇවිල්ලා. මොකද අපිට තව කිලෝමීටර් 30ක් විතර ගෙවල් වලට යන්න තියෙන්නේ. අපි නැවතුවා රැට දෙකක් බීලා ගෙවල් වලට යනවා කියලා. මොකද අපිට කන්න නම් බෑ. මොකද අපි කෑවේ 5ට විතර. ඉතින් අපේ සෙට් එක පළවෙනි වතාවට තමයි මේ දවස් දෙකක ට්‍රිප් එක ප්ලෑන් කරලා ගියේ. ඉතින් හැම දෙයකම අවසානයක් තියෙනවා වගේ vlog number 2 එකෙත් එන්ඩ් එකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොම හරි මේ vlog එක ෆුල් බලපු කෙනෙක් නම් ඔයාලට thank you. bye. බුචම් අපි යනවා ගෙදර. අපි යන්න ගෙදර. ඒකකුත් බිව්වා. අපි පිටිපස්සේ